වෙන ලස්සන කෙල්ලෙක් ගියාලු උපහු කරගෙන. එහෙම යන ගමන් හිටේ එක දැහැරලා බැලුවා. ගෑණි මේක දැක්කා. අන්න ගත්තා. ඒ කියන්න ගත් එක තමයි තියෙන්නේ. පිපුණු තිසරුන් මගදී දුටු වෙයි. තිසරු කියලා සාහිත්‍ය සමාන කරන්නේ පියයුරු වලට. තරුණ වයසේ ඉන්න කෙල්ලන්ගේ දැක්කත් ඇති උඹට නේද? වෙන්බයි. බැලුණු ඒ උකුල්. ඒ උකුල. පද්ද යනකොට ඔබ පස්ස දිහාම බලනවා නේද? හරිය සින්දුවේ තේරුම කියන්න කියලා. ඕනේද? නෑ නෝමලි කියන්නම්. ඔක්කොම වචන මටත් මතක නෑ. අර මේ දවස්වල වෛරල් යන එක පිපුණු තිසරුන් මගදී දුටු වෙයි. බැලුණු ඒ උකුල් නොදැක කොහොමයි කියන එක ඕක ඇත්තටම මේ අර කවර් වර්ෂන් එකක් ගියාට ඕක ගෑනු කෙනෙක් කියන එකක්. සාමාන්‍යයෙන් ගෑනුන්ට තරහ ගියාම නොනවත්වා එක දිගට කියවනවනේ. ගෑනුන්ට තරහ ගියාම ඒ කියන්නේ කෙල්ලෝ නෙවෙයි. කෙල්ලොත් එහෙමද බන්දන්නේ නැහැ. කසාද බැඳපු ගෑනු. ඒකනේ කසාද බැඳපු පිරිමි හරිම දුකෙන් ඉන්නේ සමාල්ලාවට. ඒ කියන්නේ කසාද නම් බැඳපු පිරිමිය කියන්නේ කසාද බඳින්නම එපා කියලානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා කසාදයේ තියෙන වේදනාව. හේතුව කසාද බැඳපු ගෑනු නිතර මොන්න වැරද්දට වුණත් ටක් ගාලා ආවේශ වෙලා කියවනවා. ගෑනු නිතර කියවනවා. සමහරවිට ඕන් එක අර ඔණ්ඩලා ඉවරලා එකපාරටයි වේගෙන් කතා කරනවා. ඔණ්ඩලා එක දිගට කියවිනේ. එයින් ඒ වගේ මේකේ මෙලඩිය හදන්නේ එහෙම. මේ සින්දුවේ මෙලඩිය හදන්නේ එහෙම. හරිද? ඇදලා කියලා ආයේ නන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 നනනനනനന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 ඔය බීට් එක හොඳට ගෙදර ගිහින් අහන්න. බීට් එකෙන් තමයි මියුසික් එකකින් තමයි අපතේ ගොඩක් සින්දුවල මේ අර්ථය ප්‍රකාශනය කරන්නේ. ওই වගේම එකක් තියෙනවා වක්කඩ ළඟදී වැටෙන තාලයට කියලා මේ මහගමසේකර ලියපු සින්දුවක්. ඒක කියන්නේ අමරදේව කියන අපේ ශ්‍රේෂ්ඨ ගායකයා. එතකොට ඒකෙත් තියෙනවනේ හිමින් ගිහින් මැදදී බීට් එක වෙනස් වෙනවා. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසින් වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් පාටින් කටරොළු මල් වැටවට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කල්ලු නොකාඩු බැල්මින් බැලුවා. විවිධ අර්ථ විග්‍රහයන් තියෙනවා. හැබැයි ඇත්තටම මේ කෘෂිකර්මාන්තයේ ඒගොල්ලෝගේ ප්‍රධාන මේවා එක වෙන්නේ. එතකොට වැස්ස නැත්තම් කුඹුරු කරන්න අමාරුයි. කාලයක් වැස්ස නැතුව තිබිලා එකපාරටම වැහි වලාකුළු ටිකක් වට කරලා වහින්න පටන් ගන්න වෙලාවේ හිතේ ඇති වෙන සතුට තමයි මේ කියන්නේ. ඒකේ අර මේ තුන් දවසක් අමනාපෙන් සිටි කලු දවස් 3ක් වහින්න නැතුව තිබිලා එකපාරටම වැහි වලාකුළු අඳුරු කරගෙන එනවා. නොකාඩු බැල්මෙන් බැලුවා වහින්න හදන්නේ. දැන් ඊට පස්සේ වැස්ස බීට් එක වෙනස් වෙනවා. සතුට වැඩි. වහිනකොට ගල්ල මතු පිට මල්ල පිපෙන්න මල්ල වට බඹරිඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න. වැස්ස පෑවුවට පස්සේ ආයි බීට් එක අඩු වෙනවා. ගලා හැලෙන්න වැහි වතුර වගේ උඹ හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් හිනාවයන් කළු හිනාවයන්. ගෙදරකින් ආලා බලන්න මේකේ තේරුම ගෑණී මිනිහයි කසාද මැද ජෝඩුව පාරේ යනකොට පිරිමින්ට ඉතින් එහෙමනේ ඉතින් පාරේ යනකොට වෙන ලස්සන කෙල්ලෙක් ගියාලු උපහු කරගෙන. එහෙම යන ගමන් හිටේ එක දැහැරලා බැලුවා. ගෑණි මේක දැක්කා. මුකුත් ඒ වෙලාවේ කිව්වේ නැහැ. ගෙදර ආවා. වහපන් දොර. කියන්න ගත්තා. ඒ කියන්න ගත් එක තමයි තියෙන්නේ. පිපුණු තිසරුන් මගදී දුටු වෙයි. තිසරු කියලා සාහිත්‍ය සමාන කරන්නේ පියයුරු වලට. තරුණ වයසේ ඉන්න කෙල්ලන්ගේ දැක්කත් ඇති උඹට නේද? වෙන්බයි. බැලුණු ඒ උකුල්. උකුල. පද්ද යනකොට ඔබ පස්ස දිහාම බලනවා නේද?
නොදක කොහොමයි බලන්න තු ඉන්නම් බෑ උඹට නේ. පිරිමි ඔහොමයි. උඹ විතර නෙමෙයි පිරිමි ඔක්කොම එකයි. ගෑනු ඔහොම කියනවනේ. පිරිමි හැමෝම එකයි. හරිද? පිරිමි ඔහොමයි. මුගුර නරකයි. කියලා එකෙන් මයින් කරගන්න ඕනේ. මුගුර මීන් පොල්ල. නරකයි. උකස් දුන් හර්දේ නුඹට මම උඹ වෙනුවෙන් මගේ මුළු ජීවිතේම හදවතම උකස් කළා. උඹත් එක්ක උකස් කරලයි මම මේ ආවේ උඹත් එක්ක ආදරය කළේ. හැබැයි උඹ එහෙම නෙවෙයි. මොකද කරලා තියෙන්නේ? උකස් දුන් හර්දේ නුඹට මම උඹ ඉස්සරහා හදවත උකස් කළත් උඹ වෙන ගෑනු ගැන හිතනවා. බලපන්. උඹ මොන වගේ වලක්තේද්ද කියලා. මේකට බහිනවා. හරිද? ඊට පස්සේ තියෙනවනේ වචන ටිකනේ දැන් ඇති බොරු නාඩගම් නන ඔහොම කියලා මේ මැද කියන මට වචන ටික මතක නෑ. ඔගේ මැද ගෙදර ගිහින් බාන්නේ ගෑණි දිගටම බයිනවා. ඊට පස්සේ කියන තොට ගෑනු ගොඩක් ඇති තොට අන්තපුරයක් ඇති. හැබැයි අගරජින මම මට තලකපන්. උඹ මගේ දිහා බලපන්. උඹ වෙන ගෑනු දිහා බලන්න එපා. මේ ගෑණි බයිනවා දිගට. ඊට පස්සේ අර දුක හිතන කෑල්ලක් කියනවා මම අම්මා තාත්තා එපා කෙත් දෙගුරුන්ට පිටුපාලා උඹත් එක්ක යන්න ආවේ. උඹ ගැන ආදරේ හින්දා. උඹට තිබ්බ ආදරේ හින්දා. හැබැයි උඹ මෙහිමද මට සලකන්නේ. උඹත් එක්ක මේ ගුබ්බෑවේ මම දුක් විඳ ඉන්නේ උඹට තියෙන ආදරේ හින්දා. හැබැයි උඹ වෙන ගෑනු පස්සේ යනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට කිව්වේ නම් කොහොමද? ගෑනු අගුණයි කියලායි කිව්වේ. ගෑනු දිහා මං ඇහැක් කරලා බලන්නේ නැහැ කියලා කිව්වේ වෙන ගෑනු දිහා. දැන් මේ මොකද්ද උඹ කරන්නේ? මේ ගෑණි දීන් දිගටම බයින් එක තමයි මේ සින්දුව ඇතුලේ තියෙන්නේ. ගෙදර ගිහිල්ලා අර්ථය හරියට අහලා බලන්න. මං පොඩියට කිව්වේ මේ වෙලාවකුත් නැහැ. මට වචන ටික මතකත් නැහැ. හරි. චරිත අත්තලගේ සින්දුව අහන්න. එයාගේ සින්දුව වල වෙන එකක් තියෙනවා. වෙන කල්චර් එකක් එයා කියන්නේ.